දේශපාලන විද්‍යාවට අනුව සමාජවාදී රාජ්‍යයක් බිහි වෙන්න පුළුවන්ද මැතිවරණයකින්? පුළුවන්. බිහි වෙන්න පුළුවන්. බෑ. ඇයි? ලිබරල් වාදීන් Tamanගේ දේශපාලන ක්‍රමය සහ ආර්ථික ක්‍රමයේ විදිහට භාවිතා කරන්නේ මොකද්ද? පෞද්ගලික දීපල ක්‍රමය. ඒ කියන්නේ නිදහසේ මිනිස්සුන්ට වෙළඳපොළ ඇතුලේ හැසිරෙන්න පුළුවන්. Tamanට අවශ්‍ය විදිහට ව්‍යාපාර ආරම්භ කරන්න පුළුවන්. ඒ ව්‍යාපාර කරගෙන යන්න පුළුවන්. ඒ ව්‍යාපාර පුළුල් කරන්න පුළුවන්. වැඩිපුර වාසි තියෙන්නේ නිදහස් වෙළඳපොළ ක්‍රමය. ලිබරල් වාදය කියන්නේ ඒකට. පැහැදිලි? රාජ්‍ය ආර්ථික ක්‍රියාවලියෙන් ඈත් වෙලා රාජ්‍ය නීති හා සාමය ආරක්ෂා කරනවා. වෙළඳපොළ විසින් වෙළඳපොළ ආර්ථිකය හසුරුවනවා. පැහැදිලි? ලිබරල් වාදී රාජ්‍ය කියන්නේ ඒක. පැහැදිලි කියන්නේ. හැබැයි දැන් සමාජවාදී රාජ්‍ය මාදිලියක් ඇතුලේ රාජ්‍ය වෙළඳපොළෙන් ඉවත් වෙනවද? නැහැ. හේතුව තමයි සමාජවාදී රාජ්‍ය ක්‍රමයක් ඇතුලේ පෞද්ගලික දීපල ක්‍රමය අහෝසි වෙනවා. එන්නේ මොන දීපල ක්‍රමයද? පොදු දීපල ක්‍රමය. මොන දීපල ක්‍රමයේද? පොදු දීපල ක්‍රමය. ඒ කියන්නේ රාජ්‍ය අධිකාරියේ ඇතුලේ ස්ථාපනය වෙනවා. තේරුණාද? රාජ්‍ය අධිකාරියේ ස්ථාපනය වුණාට පස්සේ පොදු දීපල ක්‍රමය ස්ථාපනය වුණාට පස්සේ තවදුරටත් වෙළඳපොළට Tamanට අවශ්‍ය ආකාරයට හැසිරෙන්න බෑ. රාජ්‍යයේ නියාමනයේ යටතේ තමයි වෙළඳපොළ හැසිරෙන්නේ. පැහැදිලි? දැන් මට කියන්න මේ තියෙන නිදහස් වෙළඳපොළ සංකල්පයට හුරු වෙලා ඉන්න මිනිස්සු හරි කැමති වෙයිද? හරි මේ තියෙන නිදහස් වෙළඳපොළ සංකල්පේ පාලනය කරන ධනපති පන්තියේ කැමති වෙනවද? ඡන්දයේදී මේ ක්‍රමය අහෝසි කරලා රාජ්‍ය අධිකාරිය සහිත ක්‍රමයක් ස්ථාපනය කරනවට කැමති වෙනවද? කවුරුත් කැමති වෙන්නේ නැහැ. එහෙනම් මේ ක්‍රමය අහෝසි කරලා සමාජවාදී ක්‍රමයක් එනවනම් එන්න පුළුවන් එකම එක විදියයි තියෙන්නේ. මොකක්ද ඒ විදිය? නිර්ධන පන්තියේ එකට එකතු වෙලා ධනපති පන්තියේ රාජ්‍ය බලයට විරුද්ධව මොකද කරන්න ඕනේ? අරගලයක් කරන්න. තේරුණා? ඒ අරගලය තුලින් තමයි රාජ්‍ය බලය ලබාගත යුත්තේ. ඒ අරගලය තුලින් ලබා ගන්නා රාජ්‍ය සමාජවාදී රාජ්‍යයක් වෙනවා කියලා මාක්ස්වාදී දේශපාලන චින්තනය ඇතුලේ කියන. පැහැදිලිද? තේරුණාද? එහෙනම් සමාජවාදී රාජ්‍යයක් බිහි වෙන්න පුළුවන්ද? ඡන්දෙකින් සමාජවාදී රාජ්‍යයක් බිහි වෙන්නේ හැම වෙලාවෙම මොකකින්ද? නිර්ධන පන්තිය විසින් මෙහෙවනු ලබන අරගලයක් තුලින්. ඒක තමයි න්‍යායාත්මක මාක්ස්වාදය ඇතුලේ. හරි? අග සමාජවාදී රාජ්‍ය මාදිලිය ඇතුලේ අපි කතා කරනවා මේ සමානාත්මතාවය කියලා එකක් ගැන. තේරුණාද? ඇයි මේ සමානාත්මතාවය කියලා එකක් ගැන එන්නේ? ඇයි මේ සමානාත්මතාවය කියලා මූලධර්මයක් මාක්ස්වාදයට එන්නේ? මාක්ස්වාදයේ බිහි වෙන අවධිය වෙනකොට සමාජය ඇතුලේ දැඩි ලෙස මේ පන්ති විෂමතාවය නිසා පීඩාවට පත් වෙලා ඉන්නව කවුද? නිර්ධන පන්ති. පැහැදිලිද? එතකොට නිර්ධන පන්තිය මේකට ආකර්ෂණය කරගන්න එකක්. අනිත් එක නිර්ධන පන්තියට විමුක්තිය ලබා දෙන්න නම් අනිවාර්යයෙන්ම මේ පන්ති විෂමතාවය මේ ඇති නැති පරතරය අඩු කරන්න ඕනේ නැති කරලා දාන්න ඕනේ. ඒ කියන්නේ නිර්ධන පන්තියක් ධනපති පන්තියක් කියලා දෙකක් නැතුව එකම සමාජ පන්තියක්. ඒ කියන්නේ සමාන අවස්ථාවන් සහිත හරි සමාන අධ්‍යාපන සමාන රැකියාවන් සමාන ආර්ථිකයක් සහිත මිනිසුන් පිරිසක් බිහි කිරීම තමයි සමාජවාදී රාජ්‍යයක මූලික අරමුණ. ඒක ඇතුලේ තව එකෙක්ට උපරිම තියෙනකොට තව එකෙක්ට නැත්තටම නැති වෙන්න බෑ. ඒක ඇතුලේ අධිපරිභෝජනවාදයට වඩා මිනිස්සුන්ගේ සමස්ත පරිභෝජනය සලකාව පැහැදිලිද? දැන් තියෙන මේ ධනපති ක්‍රමය අපි සමාන කරොත් පාන් ගෙඩියක් තියෙනවා නම් පාන් 3 කාලක් එකෙක් අද්දි පාන් කාලක් 100ක් ගන්න. එමෙනි. හැබැයි සමාජවාදය ඇතුලේ නම් මේ පාන් ගෙඩිය බෙදිලා යන්න ඕන සමස්ත මිනිස්සුන්ගේ අවශ්‍යතාවය වෙන. පැහැදිලිද? ඒ කියන්නේ සරලවම කියනවා නම් මේ ආදායම සහ ධනය බෙදී යාමේ විෂමතාවයන් අහෝසි කරලා ධනය සාධාරණ ලෙස සමාජය තුළ ගලාගෙන යන සෑම මිනිසෙක්ටම ජීවත් වීම සඳහා නිවැරදි අවකාශයන් සමාන අවකාශයන් සැපෙන ක්‍රමයක් විදිහට සමාජවාදී රාජ්‍ය මාදිලිය ස්ථාපිත කරන්න මාක්ස්වාදීන් න්‍යායාත්මකව කරුණු ඉදිරිපත් කරලා තියෙනවා. පැහැදිලි? එහෙනම් සමාජවාදී රාජ්‍ය මාදිලිය කියන එක එන්නේ මොකෙන්ද?
මාක්ස්වාදී දේශපාලන චින්තන පසුබිම තුලින් තමයි සමාජවාදී රාජ්‍ය ගොඩනැගෙන්නේ. පැහැදිලිද? දැන් අපි දේවල් දෙකක් මෙතන highlight වෙන්න ඕනේ. මොකද සමාජවාදී රාජ්‍ය ක්‍රමය ඇතුලේ පිළිගන්නවද පොදු දේපල ක්‍රමය? පෞද්ගලික දේපල ක්‍රමය පිළිගන්නවද? නෑ. එයාලා පිළිගන්නේ මොන දේපල ක්‍රමයද? පොදු දේපල ක්‍රමය. පැහැදිලිද?